ඔන්න අද අපි සනිදින රස කතාවලින් ඔයාලව හම්බෙන්න ආවේ health related podcast එකක් අරගෙන. අද අපි කතා කරන්න යන්නේ fatty liver disease. එහෙම නැත්නම් non alcoholic fatty liver disease කියන රෝගය ගැන. අපි මේක ගැන කතා කරන්න හිතුවේ ඇත්තටම මේක මොකද්ද කියලා කලින් දැනගත්තොත් ඒක හැදෙන්න තියෙන percentage ගොඩක් අඩු කරගන්න පුළුවන් ලෙඩක්. ඒ වගේම මම මේ ළඟදී research article එකක දැක්කා මේ Euro Asian Journal of Hepatogastroenterology කියන ජර්නල් එකේ තියෙන ලංකාවේ ડોක්ටර් කෙනෙක් පබ්ලිෂ් කරපු ජර්නල් ආටිකල් එක තිබ්බා ලංකාවේ අවුරුදු 50 වගේ වුණ. ඒ කියන්නේ මිඩල් ඒජ් නගර කිට්ටුවේ ඉන්න පිරිමි අයගෙන් 50%කට විතර මේ රෝගය තියෙනවා. 50% කියලා කියන්නේ ලොකු ගාණක්. ඒ වගේම මේ කතා කරන්නේ බේසිකලි අපේ තාත්තලා ගැන. ඉතින් ඇත්තටම මේ ලෙඩේ භයානකකම අඳුනගන්න පරක්කු වුණාම ඇත්තටම මේක මාරාන්තික රෝගයක් දක්වාම යන්න පුළුවන්. ඉතින් අපි හැමෝම වගේ අපේ සෞඛ්‍ය ගැන එහෙම ලොකුවට සැලකිලිමත් නොවුනත් අපේ අම්මලා තාත්තලාගේ සෞඛ්‍ය ගැන ගොඩක් කන්සර්න් නේ. ඉතින් අද අපි fatty liver disease කියන්නේ මොකද්ද? ඒකේ රෝග ලක්ෂණ මොනවද කියලා බ්‍රීෆ්ලි කතා කරලා අපේ කතාව ફોකස් කරන්න ඉන්නේ කොහොමද fatty liver disease එක අඳුනගන්නේ කියන එකට. අඳුනගන්න තියෙන මෙඩිකල් ටෙස්ට් මොනවද කියලා. ඉතින් මෙඩිකල් ටෙස්ට් කිව්ව ගමන් ඔයාලා දන්නවා ඇති අද අපිත් එක්ක මේ ගැන ඉන්ෆෝමේෂන්ස් බෙදාගන්නේ කවුද කියලා. නවෝද එක්ක තමයි අපි මේවා කතා කරන්න හදන්නේ. ආපහු නවෝද කියන්නේ කවුද කියලා මතක් කළොත් එයා ගවර්න්මන්ට් යුනිවර්සිටි එක MLS ඩිග්‍රී එකක් කරලා දැන් ගවර්න්මන්ට් හොස්පිටල් එකක MLT කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්. ඉතින් ඉස්සෙල්ලා කියපු දේවල් වලට අමතරව මේ ලෙඩේ වළක්ව ගන්න අපි මොනවද කරන්න ඕනි හොඳ සෞඛ්‍ය පුරුදු කියලා අපි බ්‍රීෆ්ලි කතා කරන්න ඉන්නේ. ඇත්තටම healthy lifestyle එකක් කියන එක මමත් personally ගොඩක් වැදගත්කමක් දෙන දෙයක්. ඉතින් අද නවෝද එක්ක non alcoholic fatty liver disease එක ගැන කතා කරන්න ගමන් healthy lifestyle එකක් කියන එකේ importance එකයි ඒක ගැන අපිට තියෙන experience උත් කතා කරන්න ඉන්නවා. හරි. ඉතින් අපි කතාව පටන් ගමු නවෝද. මුලින්ම මොකද්ද මේ fatty liver disease? එහෙම නැත්නම් non alcoholic fatty liver disease කියන්නේ මොකද්ද? ඒවයි රෝග ලක්ෂණ මොනවද කියන එකෙන්ම. ඔව්. ඒතරම fatty liver කියන්නේ දැන් අපි මෙතන ફોකස් කරන්නේ non alcoholic fatty liver තමයි. අපි බලමු මුලින්ම fatty liver කියන්නේ මොකද්ද කියලා. fatty liver කියන්නේ ඉංග්‍රීසි වලින් කියන නමනේ. ඒක ඇත්තටම සිංහලෙන් අපි අතර සාමාන්‍යයෙන් කතා කරන්නේ අක්මාවේ මේදේ කියලා. අක්මාවේ මේදේ තැන්පත් වීම. සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙක්ගේ ඕනම කෙනෙක්ගේ අක්මාවේ මේදේ තියෙනවා. සාමාන්‍යයෙන් අක්මාවේ බරින් 5-10ත් අතර ප්‍රමාණයක් ඇත්තරම නිරෝගී කෙනෙක්ගේ මේදේ තියෙනවා. ඒක වැඩි වුණා මොකක් හරි හේතුවකින් අක්මාවේ මේ මේදේ තැන්පත් වීම වැඩි වුණාම තමයි කියන්නේ මේ fatty liver තත්ත්වය කියලා. ඉතින් ඇත්තටම මේකේ මම MLT කෙනෙක්. මම සාමාන්‍යයෙන් කරන්නේ මොකක් හරි රෝග ලක්ෂණයක් ඩයග්නෝස් කරන එක. ස්ක්‍රීනින් හරි ඩයග්නෝස් කරන එක. ඉතින් අපි මෙතන ගොඩක්ම ඔයා කිව්වා වගේ නිපුණේ අපි මෙතන ફોකස් කරන්නේ fatty liver රෝගය හඳුනා ගැනීම. ඒ හඳුනා ගන්න කරන ටෙස්ට් මොනවද? ඒකේ ප්‍රධානම ටෙස්ට් එක මොකද්ද? ඒ වගේම ඒකේ ටෙස්ට් එකෙන් හම්බෙන රිපෝට් එක අපි ඉන්ටර්ප්‍රිට් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ රිපෝට් එකේ රිසල්ට් වලින් අපි කොහොමද fatty liver තත්ත්වයක් තියෙනවද? නැද්ද? ඒ වගේම මොන වගේ fatty liver තත්ත්වයක්ද? ඒ වගේම ස්ටේජ් එක මොකක්ද? ඒ වගේ ඒවා තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ ඇත්තටම ඉතින් මේක කෙනෙක් අඳුනගන්න එක ගොඩක් වටිනවනේ කලින්ම මොකද මේක පස්සේ භයානක වෙන්න පුළුවන් නේ. ඔව්. ඔයාර කිව්වා වගේ රිසර්ච් ආටිකල් එකක මේ රීසන්ට්ම හොයාගෙන තියෙනවා 50%ක් වගේ ඇඩල්ට්ස් ලගෙන් මේ ෆැටි ලිවර් තියෙනවා කියලා ලංකාවේ. ඒක සාමාන්‍යයෙන් මේ දැන් අපි ඔය සාමාන්‍යයෙන් කතා බහ කරන වනේ මුළු ලෝකෙම සාමාන්‍යයෙන් ඇඩල්ට්ස් ලගෙන් 4න් එකකට 4 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට ෆැටි ලිවර් කියලා තමයි කියන්නේ. මේ ඒ කියන්නේ එතකොට අනිවාර්යෙන් මේක කතා බහට ලක් වෙන්න ඕනි රෝගයක්. ඒ වගේම මේකේ ඩයග්නෝස් පැත්ත හොඳටම සාමාන්‍ය මිනිස්සු දැනගෙන ඉන්න ඕනි රෝගයක්. ඒක තමයි. අර සාමාන්‍යයෙන් ෆැටි ලිවර් කියන එක ගැන එහෙම ලොකුවට ඇටෙන්ෂන් එකක් දෙන්නේ නැහැ වගේ නේද ඒ වුණාට. දැන් ඔය heart attack වගේ දෙයක් ඒ ළඟින්ම යන රෝග දෙකක්නේ. ඒ වුණාට ඒකට ගොඩාක් ලොකු ફોකස් එකක් දෙනවා. ඒ වුණාට ෆැටි ලිවර් ගැන ફોකස් එකක් දෙන්නේ නැහැ වගේ එකකුත් තියෙනවා නේද? ඔව් ඒකට හේතුව heart attack එකක් ආවහම නැත්තම් stroke එකක් ආවහම එවලෙම ඒකේ ප්‍රතිඵල තියෙනවානේ. ඒ කියන්නේ එවලෙම මැරෙනවා හරි පැරලයිස් වෙනවා හරි එහෙම. ෆැටි ලිවර් කියන එක ටිකක් මාස 2-3ක් යනවා මේ ඇත්තටම මේ මොකක් හරි ඒ වගේ දෙයක් වෙන්න. ඒක අර හිමීට තමයි මේ ලෙඩේ ඇති. ඒ වගේම නිපුණේ ඔයා රෝග ලක්ෂණ ගැනත් ඇහුවා. ඇත්තටම මේකේ භයානකම තත්ත්වය තමයි මේකේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මුල් අවස්ථාවේ. ඒ කියන්නේ මුල්ම අවස්ථාවේ රෝග ලක්ෂණ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. සාමාන්‍ය විදිහට අපි හිතනවා සාමාන්‍ය නිරෝගී කෙනෙක් එහෙම කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට එයා දන්නේ නැහැ
එයාගේ අක්මාවේ මේදය තැන්පත් වෙනවා. හැමදාම මේදය ටික ටික අර සාමාන්‍ය තියෙන අක්මාවේ බරින් 5-10 තියෙන එක ඊට වඩා වැඩි වෙනවා. ඒ වුණාට එයා නිරෝගී. එයාට මුකුත් පේන් එකක්වත් එහෙම නැහැ. ඒක තමයි මේකේ භයානකම තත්ත්වය. හැබැයි ටික ටික මේ අක්මාවේ මේදේ තැන්පත් වෙලා අක්මා සෛල මේ ඩැමේජ් වෙන්න ටික ටික මෙයාගේ රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි එතකොට සාමාන්‍යයෙන් අක්මාවේ දැන් අපි ඉස්සරහට කතා කරගෙන යන ෆැටි liver stages තියෙනවා. එතකොට ඒකේ reversible stage එක පහු කරලා රිවර්ස් කරන්න බැරි ස්ටේජ් වලට වගේ ගිහිලා තියෙන්න පුළුවන් මේක දැනෙද්දී. ඒ කියන්නේ මේ රෝගයක් තියෙනවා කියලා හඳුනාගත්තේ. ඒ නිසා තමයි අපි මේකට ගොඩක් වැදගත් වෙන්නේ. අපි හිතලා ගිහිල්ලා තමන් ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න එක එහෙම වැදගත් වෙන්නේ. ඒකයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ ෆැටි liver කියන්නේ මොකද්ද? ඒකේ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඒ වගේම මේක වළක්ව ගන්න මේක මුලින්ම අඳුර ගැනීමේ වැදගත්කම සාමාන්‍ය මිනිස්සු දැනුවත් වෙලා තියෙනෝනේ. ඇත්තටම ඒක ගොඩාක් වැදගත්. මුල් කාලේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ කියලා දැන් අපි කතා කරා. ඉතින් ඒනොට මේකේ ෆැටි liver stage ඉස්සරහට ස්ටේජ් වලට යද්දී මේකේ රෝග ලක්ෂණ විදිහට අපිට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇබ්ඩොමිනල් එක මේ ස්වෙලින් ඒ කියන්නේ ඉදිමෙන්න බලනවා. ඊළඟට පේන් එකක් එනවා. බඩ හරියේ කැක්කුමක්. ඒ කියන්නේ අක්මාව තියෙන දකුණු පැත්තේ ඒ හරියේ කැක්කුමක් එන්න පුළුවන්. ඒ වගේම මහන්සියක් දැනෙනවා. සාමාන්‍යයෙන් වැඩ කරනවට වෙනද වැඩ කරනවට වඩා මොනවා හරි පොඩි වැඩක් කරත් මහන්සියක් දැනෙනවා. ඒ වගේම තව මේකේ ගොඩාක් අක්මා සෛල ඩැමේජ් වෙලා අක්මාව හොඳටම ඩැමේජ් වෙද්දී අපිට කසන්න, පැස් කහ පාට වෙනවා. ඒ වගේ තත්ත්වයන් දකින්න. හැබැයි ඒ වෙද්දී ගොඩාක් මේ ෆැටි liver තත්ත්වය උත්සන්න වෙලා රිවර්ස් කරන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ පෙන්눔 කරද්දී. හරි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඔය අක්මාව නරක් වෙනවා කියලා කියන්නේත් ඕකනේ සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය විවාහාර ගත්තොත් එහෙම. එතකොට ඒක ගොඩාක් කටේ හිතන්නේ ඒක ඇල්කොහොල් පාවිච්චි කරන හින්දා. එහෙම නැත්නම් මද්යසාර පාවිච්චි කරන හින්දා ඇති වෙන රෝගයක්. අපි මෙතන කතා කරනවා non alcoholic කියලා. එතකොට මොකද්ද ඒක ඩිෆරන්ස් එක මොකක්ද ඒ කියලා කිව්වොත් එහෙම? ඔව් ඇත්තටම දැන් ඕන කෙනෙක් දැන් ඔය අපේ කවුරු නෑ එක් හරි ගමේ කෙනෙක් හරි අක්මාව සවුත් වෙලා මැරිලා හරි ලෙඩ වෙලා හරි කියපුවම මං හිතන්නේ ආයා බොනවනේ එහෙම ඇත්තටම ඒක ඇත්තම තත්ත්වේ මේ අක්මාවේ ෆැටි liver කියන තත්ත්වයට ප්‍රධානම හේතුව කියලා දැන් හොයාගෙන තියෙනවා 90%ක්ම අපි කන කෑම. අනික අපිට හිතෙන්න පුළුවන් ෆැටි liver කිව්වහම නැත්නම් අක්මාවේ මේදේ කිව්වහම අපිට හිතෙන්නේ තෙල් කාලා කියලා. ෆැට් අරගෙන කියලානේ. ඇත්තටම මේකේ ඇත්තම තව විශේෂම දේ තමයි මේකේ මේ තෙල් කාලා නෙවෙයි. මේ ෆැටි liver තත්ත්වය හැදෙන්න හේතුව ගොඩක්ම සීනි. සීනි කෑම අන්තිමට ෆැට් විදිහට තමයි තැන්පත් වෙන්නේ. එතකොට ඒ තැන්පත් වෙන්නේ ප්‍රධාන වශයෙන් අක්මාවේ. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් කෑම වර්ග. සුගර් වලට අමතරව වෙනත් කාබෝහයිඩ්‍රේට් ෆ්‍රක්ටෝස් එහෙම තව තියෙන්නේ. ඒ වගේ ඒවා. ඒ වගේම තව තියෙනවා මේ රෝගයක් ඉන්සියුලින් රෙසිස්ටන්සි එක. ඒ කියන්නේ අපේ ශරීරයේ ඉන්සියුලින් තිබ්බට ඒක සෛල වලට රෙසිස්ටන්ට්. ඒ වගේ තත්ත්වවලදීත් මාවේ මේදය එන්න පුළුවන් ඇල්කොහොල් ගන්න එකට අමතරව. සාමාන්‍යයෙන් අපි සමාජයේ දන්නේ අක්මාව සවුත් වෙලා කියන්නේ ඇල්කොහොල් අරගෙන කියලා. ඇත්තට මේක විතරක් නෙවෙයි. ඒ වගේම ඔයා දැන් ඇහුවා අක්මාවේ දැන් ඔය ඇල්කොහොලික් නන් ඇල්කොහොලික් කතාව දැන් අපිට ආවා. මම ඒ ගමන් එකක් කියන්නම් ඇල්කොහොලික් ෆැටි liver කියන්නේ ඇල්කොහොල් නැත්නම් මද්යසාර ගත්තාම ඇතිවන ෆැටි liver තත්ත්වය. ඒකට කෙලින්ම බලපාන්නේ මද්යසාර. ඒ කියන්නේ අපේ විෂහරණය කරන්නේ අපේ අක්මාවේ එක එක කාර්යයන් තියෙනවා විෂහරණය. කියන්නේ මද්යසාර ගත්තාම ඒවා විෂහරණය කරන්නේ අක්මාවෙන්. ඒක මද්යසාර ගත්තාම දිගටම ඇල්කොහොල් පාවිච්චි කරාම විෂහරණය කරලා අක්මාව මේ ගොඩක්ම යූස් වුණාම අක්මා සෛල යූස් වුණාම ඒ ඩැමේජ් වෙච්ච එක නිසා අක්මා සෛල විනාශ වෙලා ෆැටි liver එනවා. ඒක ඇල්කොහොලික් ෆැටි liver. අපි අද කතා කරන්නේ ඇත්තටම ඇල්කොහොලික් ෆැටි liver නෙවෙයි non alcoholic fatty liver. ඒකට non alcoholic fatty liver වලට හේතු තමයි ඔය අපි අර මං කියපු කෑම වර්ගයි. ඒ වගේම තව එක එක ඩයබටික්, තුල බව, ඔබේසිටි ඒ වගේ නිසා තමයි non alcoholic fatty liver එන්නේ. ඉතින් ඇත්තටම ඉතින් බේසිකලි ගත්තොත් එහෙම සීනි පිටි කෑවොත් තමයි ඕක හැදෙන්නේ. නැතුව බීලා තෙල් කාලා නෙවෙයි. තෙල් කාලත් නෙමෙයි බීලත් නෙමෙයි. ඒක ඇත්තටම ඒකත් ගොඩක් මේ ඉම්පෝටන්ට්. මොකද ලංකාවේ අර ප්‍රධාන ආහාරේ බත්නේ.
එතකොට ඔව් මම ඔව් හිතන්නේ බත් තමයි හොඳම කෑම කියලා මේ ලෝකෙ තියෙන. ඇත්තට මේ ඔය කාඩියෝවැස්කියුලර් ඩිසීස් ඔය වගේ මේ ඩිසීස් ගැන බලන්න ගියාම ඉතින් ඇත්තටම ඒක හරිම අපිට හොඳ නැහැ කියලා කියන්න පුළුවන් රිසර්ච් ඕනි තරම් තියෙනවා. අපි කතා කරමු මේ non alcoholic fatty liver disease අඳුන ගන්න තියෙන ටෙස්ට් වර්ග මොනවද කියලා. ඒකට දැන් මම ගොඩක්ම දන්නේ මම කරන්නේ මට ප්‍රැක්ටිකලි මේ මට හම්බෙලා තියෙන්නේ ඉතින් බ්ලඩ් ටෙස්ට් තමයි. ඉතින් මම අද කතා කරන්න යන්නේ ප්‍රධාන වශයෙන් බ්ලඩ් ටෙස්ට් එකක් ගැන. ඊට අමතරව කියන්නේ බ්ලඩ් ටෙස්ට් මේ බේසික්ම පහසුම ෆැටි ලිවර් අඳුර ගන්න ටෙස්ට් එක තමයි liver function test එක. liver function test එක. හැබැයි ඒකෙන් කන්ෆර්ම් කරන්න බෑ. ඒ කියන්නේ ෆැටි ලිවර් එකේ අනිවාර්යෙන් මෙයාට ෆැටි ලිවර් මෙයාට ෆැටි ලිවර් මෙන්න මේ ස්ටේජ් එක තියෙන්නේ කියලා කන්ෆර්ම් කරන්න බෑ බ්ලඩ් ටෙස්ට් එකේ. කන්ෆර්ම් කරන්න අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන්න ඕනේ. බ්ලඩ් දැන් මම කියපු liver function test එකට අමතරව තව සපෝටිව් ටෙස්ට් විදිහට lipid profile, sugar test දැන් මම කියවනේ sugar එහෙම වැඩි වුණාමත් sugar ඇත්තටම sugar නේ හේතුව මේ fatty liver වෙන්න දාන මීල් වලින් ගත්තොත් එතකොට sugar test කරන්න පුළුවන් lipid profile ඒ වගේ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සපෝටිව් ටෙස්ට් විදිහට ෆැටි ලිවර් තියෙනවාද? ඒ කියන්නේ liver function නැත්නම් LFT ටෙස්ට් එකක් කරලා ඒ අර ටෙස්ට් උත් කරලා patient ගේ clinically එයාගේ කොහොමද කියලා බලලා එයාගේ තව බලන්න පුළුවන් එයාට එයාලගේ මේ පරම්පරාවේ කාට හරි parents ලට එහෙමත් බලන්නේ. එහෙමත් කාට තියෙනවද කියලා ඒ හැම එකක්ම එකතු කරලා තමයි ෆැටි ලිවර් කන්ෆර්ම් කරන්නේ. එතකොට ඒක අර ජෙනටිකල් ෆැක්ටර් එකක් තියෙන්නත් පුළුවන් දෙයකට? තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් ජෙනටිකලි එන්න පුළුවන්. මොකද මේ දැන් ඔය සමහර අයට දැන් ඔය ජෙනටිකලි liver cells ගොඩක් අර බින්දෙන සුළුයි. අර ඩෙලිකේට් එහෙම වුණාම අර එහෙම වෙන්න පුළුවන්. අර ඒ වගේ ඒවා. ඒවා ඉතින් හරියටම රිසර්ච් බලලා තමයි අපිට කියන්න පුළුවන්. ගොඩක් රෝගවලට මේ ජෙනටික් ඉෆෙක්ට් එකක් එන්න පුළුවන්. ඒ නිසා ඒ ඔක්කොම බලලා තමයි, ඒ කියන්නේ අනිවාර්යෙන් කන්ෆර්මේටරි ටෙස්ට් එක තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. අපි ඒ වුණාට හැම කෙනෙක්ටම අල්ට්‍රාසවුන්ඩ් කරන්න යන්නේ නැහැනේ. මුලින් කරන ටෙස්ට් එක liver function test එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට දැන් ඔය blood test එක කියන්නේ එක අර normal sugar බලන test එකවත් lipid profile එකවත් නෙමෙයි නේද? වෙනම එකක් තියෙනවා. නෑ. ඔව් ඒ දෙක නෙවෙයි. ඒවා supportive test. liver function test එක liver එකේ function එක බලන test එකක් තියෙනවා. ඒ කියන්නේ liver එකට සම්බන්ධ රසායනික ද්‍රව්‍ය ටිකක් තමයි ඒකෙන් බලන්නේ. වෙනම chemicals ටිකක් තමයි. හරි. ඔව්. වෙනම chemicals ටිකක් බලනවා. එතකොට මේ ඒක එන්නේ කෙමිකල්ස් වල තියෙන අඩු වැඩි වීම එක්ක liver cell damage වෙලාද කියලා බලලා damage වෙච්ච ප්‍රමාණය බලලා fatty liver අඳුරගන්න. එතකොට ඔය ටෙස්ට් එක ડોක්ටර් කෙනෙක්ට කියලාම ලියාගෙන එන්න ඕනද නැත්නම් කෙනෙක්ට නෑ. ඇත්තටම දැන් මේ ડોක්ටර් කෙනෙක්ට කියලා ලියාගෙන එන්න ඕනේ නෑ. Tamanට ගිහිල්ලා එක්ක LFT liver function test එහෙම කියන්න බැයි නම් මගේ අක්මා පරීක්ෂණය කිව්වනම් හරි. සිංහලෙන් අක්මා පරීක්ෂණය කරන්න ඕනි කිව්වනම් කරලා දෙනවා. ඕනම ලැබ් එකකින් කරලා දෙනවා. ඒ කියන්නේ ප්‍රයිවට් ලැබ් වලින්. fatty liver disease එක තියෙන අක්මාවක් වෙන්නේ සාමාන්‍ය මාස 3ක් වුණත් ඇති. මාස 3ක් යනකොට ස්ටේජ් 2 වලට වගේ ගිහින් තියෙන්න පුළුවන්. තමන් කන කෑම අරව මේවා ප්‍රශ්න නිසා. ඒ නිසා සාමාන්‍යයෙන් මාස 3න් 3 වගේ මාස 3න් 3 බැරි නම් 4න් 4 6න් 6 වගේ මේ ඔය LFT එක කරගන්න තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. කරගන්න මහ ලොකු ගාණක් යන්නෙත් නැහැ. ඇත්තටම ප්‍රයිවට් කරන්න ඕකට 2500ක් යයි. අපි හිතමු අඩුම ධර්මයේ අවුරුද්දකට සැරයක් හරි ඔක් කරන්න පුළුවන් නම් රිස්ක් එක අඩු වෙනවනේ නේද? ඔව් අවුරුද්දකට සැරයක් කරත් කරන්න තියෙනවා නම් හොඳයි ඉතින්. ඔව් දැන් නවෝද කිව්වනේ මේ ටෙස්ට් වර්ග ගොඩක් ගැන. එතකොට දැන් ඒකෙදි අපි liver function test එක ගැනත් කතා කරා. දැන් මට දැනගන්න ඕනි එතකොට ඇත්තටම දැන් මොකද්ද දැන් මේ liver function test එක කියන්නේ? ඒක කරන්නේ කොහොමද? ඒකේ මොනවද බලන්නේ? මේ ඒ විස්තර ටිකත් අපි කතා කරමුද නවෝද? ඔව් ඇත්තටම ගොඩක් වෙලාවට liver function test එක කරන්නේ fatty liver තත්ත්වය අඳුරගන්න. ඊට අමතරව තව රෝග ගොඩාක් තියෙනවා liver function test එකේ result වලින් අඳුරගන්න. මොකද ඒකේ parameters අපේ ලේවල තියෙන parameters 7ක් 8ක් විතර බලනවා. ඒතර ඒවයි අඩු වැඩි වීම, ඒවයි දෙකක් වැඩි වුණොත් මොකද්ද? ඒවයි එකක් වැඩි වුණොත් එහෙම කියලා එක එක රෝග අඳුර ගන්න පුළුවන්. අද අපි මේක වැඩිපුර ફોකස් කරන්නේ fatty liver නිසා අපි ඒකත් එක්ක යන parameters කතා කරගෙන ඒත් එක්කම මම ඉතින් අනිත් ඒවාත් අපි කතා කරගෙන යමු. දැන් සඳු ඇහුවා වගේ මේ liver function test එක කියන්නේ මේ blood test එකක්. සාමාන්‍යයෙන් fasting ඉන්න ඒව මොකවත් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි දවසේ ඕන වෙලාවක ගිහිල්ලා අක්මා පරීක්ෂණය කිව්වහම ඒකට ලේ ගන්නවා. ලේ අරගෙන සාමාන්‍යයෙන් මිලිලීටර්
දෙකක් වගේ සාමාන්‍ය ටෙස්ට් එකකට ගන්න ටිකක් ගන්නවා අපිට සාමාන්‍ය හොස්පිටල් එකකින් එහෙම කරගන්න පුළුවන් ප්‍රයිවට් ලැබ් එකකින් කරගන්න පුළුවන් පැය දෙකක් විතර යනකොට රිපෝට් එක ගන්නත් පුළුවන්. දැන් මම කියන්නම් liver function test එකේ තියෙන parameters ගැන. ඒ parameters වලින් කොහොමද fatty liver තත්ත්වය නැත්නම් අක්මාවේ මේදේ කියන රෝගය හඳුනගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකේ මුලින්ම තියෙනවා ALT, AST, ALP කියලා එන්සයිම තුනක්. ඒ එන්සයිම අක්මා සෛල වල නිපදවන එන්සයිම්. මම කලින් කිව්වා වගේ මේ liver function test එකේ report එකක parameters අපි දෙන්නේ මිලිලීටර් දෙකක් විතර පොඩි ලේ ප්‍රමාණයක්. හැබැයි parameters 7ක් 8ක් වගේ බලනවා. ඒකෙන් මුලින්ම ඕනම report එකක මුලින්ම තියෙන්නේ ඒ තුන. ALT, AST, ALP. එහෙම තියෙන ඒවයි දිග නම් තියෙනවා ඇලනින් ට්‍රාන්සැමිනේස් එන්සයිම් ඇස්පාර්ටේට් ට්‍රාන්සැමිනේට් එන්සයිම් ඒවා ඉතින් ඇත්තටම වැදගත් නැහැ. ඔව් ඒවා ඇත්තටම රිපෝට් එකේ තියෙන්නේ ALT AST ALP කියලා. ඒ තුනේ විශේෂත්වය තමයි අක්මාවේ සෛලවල තමයි ඒවා නිපදවන්නේ. සාමාන්‍යයෙන් අපේ රුධිරේ සාමාන්‍යයෙන් අපේ ලේවල තියෙන ප්‍රමාණයක් තියෙනවා ALT AST ALP නැත්තේ නැහැ. 0 නැහැ. සාමාන්‍ය තියෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට රිපෝට් එක ගත්තොත් දැන් අපි ඔයාලට රිපෝට් එකක් පෙන්නන්නම් ස්ක්‍රීන් එකේ දාලා ඒ රිපෝට් එක ගත්තොත් ALT රෙෆරන්ස් රේන්ජ් එකක් තියෙනවා. AST රෙෆරන්ස් රේන්ජ් එකක් තියෙනවා. ඕනම දෙක දැන් sugar test එකක ගත්තා sugar වල රෙෆරන්ස් රේන්ජ් එකක් තියෙනවනේ. තියෙන්න ඕනි ප්‍රමාණයක්. ඒ වගේ තියෙනවා. ඊට වැඩිපුර වුණොත් තමයි මාසයිල ඩැමේජ් එකක් කියලා කියන්නේ. ඉතින් ALT ගත්තොත් මාවේ මේද නැත්නම් fatty liver disease එක අඳුරගන්න තියෙන ප්‍රධානම එන්සයිම් එක තමයි ALT. එතකොට අර SGOT SGPT කියලා මේ තියෙන්නේ ඕකමද එතකොට? ඔව් ඇත්තටම ඔයාගේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේ මට ඒක කියන්නත් අමතක වුණා. ඇත්තටම ALT කියන්නේ SGPT. AST කියන්නේ SGOT. ඒ දෙකට කියන තවත් නම් දෙකක්. සමහර වෙලාවට ALT කියලා දාන්නෙත් නැහැ SGPT කියලා දානවා. AST කියලා දාන්නේ නැහැ SGOT කියලා දානවා. නැත්නම් වරහන් ඇතුලේ ඒ දෙකම දාන අවස්ථාවක් තියෙනවා. මේ ALT සාමාන්‍යයෙන් තියෙන ප්‍රමාණයට වඩා අර රිපෝට් එකේ තියෙන රෙෆරන්ස් රේන්ජ් එකට වඩා වැඩි වුණොත් ගොඩක් වෙලාවට ඒක fatty liver disease නිසා වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව hepatitis සමහර drugs නිසා ALT වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම alcoholic liver disease. alcohol නිසා liver cells damage වුණොත් ඒත් ALT වැඩි වෙන්න පුළුවන්. මොකද ALT කියන්නේ අක්මා සෛල වල නිපදවන එන්සයිම් එකක්. ඒතර මොකක් හරි හේතුවකින් cirrhosis හරි hepatitis නිසා හරි alcohol නිසා හරි මොකක් හරි හේතුවකින් අක්මා සෛල ඩැමේජ් වුණොත් අක්මා සෛල වල තියෙන මේ ALT බ්ලඩ් වලට රිලීස් වෙනවා. එතකොට අර තියෙන්න ඕනි ප්‍රමාණයට වඩා බ්ලඩ් වල ALT එන්සයිම් වැඩි වෙනවා. එතකොට අපි දැනගන්නවා මේ report එකේ ALT වැඩි කියන්නේ අක්මා සෛල හානියක් වෙලා කියලා. ඒතර ALT වැඩි කියන්නේ මේක fatty liver තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා ගෙස් කරනවා. ඊළඟ පැරාමීටර් එක තමයි liver function test එකේ AST. අනිත් නම තමයි SGOT. ඒතර ඒ එන්සයිම් එක දැන් ALT ප්‍රධාන වශයෙන් නිපදවන අක්මා සෛල වලනේ. ඒතර මේ AST කියන එන්සයිම් එකේ heart cells වල කියන්නේ cardiac cells ඒවයිත් නිපදවනවා. සාමාන්‍ය අපේ අනිත් muscles වලත් මේ AST කියන එන්සයිම් එක නිපදවනවා. එතකොට දැන් අපේ LFT report එකක AST වැඩි වෙලා තිබ්බොත් අපිට කියන්න පුළුවන් fatty liver. මොකද මේ liver එකේ සෛල වලත් නිපදවනවානේ. ඊට අමතරව heart attack එකක් වගේ ආවොත් myocardial infarction කියලා කියන්නේ පොඩි heart attack එකක් ආවොත් ඒ වගේ එකකදී නැත්නම් පොඩි වෙන muscle එකක injury එකකදී මේ AST වැඩි වෙන්න පුළුවන්. එතකොට AST වැඩි වෙලා තිබ්බ පමණින් අපිට fatty liver කියන්න බෑ. හැබැයි fatty liver තත්ත්වෙදී AST ALT වැඩි වෙනවා. හරි. ඒ දෙකම වැඩි වෙලා තිබුණොත් පොඩි percentage එක වැඩි වෙනවා. හරි. අන්න ඒක තමයි මේ අර parameters ඔක්කොම එකතුවෙන් තමයි අපිට fatty liver කියලා ගන්න පුළුවන්. ඊළඟට ALP. ALP කියලා ඊළඟ ඒකත් අක්මා සෛල එන්සයිම් එකක්. හැබැයි ALP වැඩි වෙන්නේ ගොඩක් වෙලාවට අක්මාවේ ගල්, ඒ වගේ අක්මාවේ කැන්සර්, ඒ වගේ අර ලොකු මේ අක්මා සෛල ඩැමේජ් එකක් තියෙද්දි වගේ තමයි ALP වැඩි වෙන්නේ. ඒ කියන්නේ fatty liver වල වුණත් එහා ස්ටේජ් එක fatty liver stage 4 වගේ ගිහිල්ලා නැත්නම් අක්මා කැන්සර් එකක්. දැන් බය වෙන්න එපා කවුරු හරි අපි මේක අහලා ALP වැඩි වෙච්ච report එකක් කෙනෙක් එකපාරට කැන්සර් එකක්. එහෙම හිතන්න හොඳ නෑ. තව එක හේතු තියෙනවා. ඒ දවස්වල ගත්ත drug එකක් නිසා ඇල්කොහොල් නිසායි හැම දෙයකකින් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මේ non alcoholic fatty liver stages 4ක් තියෙනවා. ඒ කියන්නේ මෙහිමයි මේකේ දැන් ඔය එක එකයි define කරන විදිහ වෙනස්නේ. දැන් මමත් ඉතින් මං කිව්වනේ මම MLT කෙනෙක් මං දන්නේ ටෙස්ට් ගැන. පීට උගන්වනවා. ඒ කියන්නේ ටෙස්ට් ගැන just කියලා දෙන විතර නෙවෙයි. ඒ ටෙස්ට් එක අඳුනා ගන්න රෝගත් අපිට කරනවා. හැබැයි අපි ඉතින් ડોක්ටර්ස්ලා තරම් දන්නේ නැහැනේ. දැන් මං විස්තර හෙව්වා. එතකොට non alcoholic fatty liver stages 4යි. සමහර තැන්වල තියෙනවා 1 2 3 තුනම රිවර්සිබල් කියලා 4 තමයි ඉරිවර්සිබල් කියලා තියෙන්නේ. ඊට සමහර තැන්වල තියෙනවා ඒකයි මම අර දෙකම කියන්නේ මේ මොකද
අපිට මේක අහන කෙනෙක් වැරදියට හිතන්න පුළුවන් නේ. සමහර තැන්වල තියෙනවා 1 2 රිවර්සිබල් 3 4 රිවර්සිබල් නැහැ කියලා. ඒ කියන්නේ ඔය 3 කියන ස්ටේජ් එක සමහර විට මුල් අවස්ථාවේ රිවර්සිබල් ඇති. ටිකක් පහ වුණාම රිවර්සිබල් නැතුව ඇති. එහෙම මොකක් හරි තමයි ඇත්තේ. ඔව්. කොහොම හරි මේ නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් වල රිවර්සිබල් ස්ටේජ් එකේදී අඳුරගත්තොත් එතකොට ඒක රිවර්ස් කරන්න පුළුවන්. සාමාන්‍ය ලිවර් එක කලින් තිබ්බ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. රිවර්සිබල් නැති ස්ටේජ් එකේදී අඳුරගත්තොත් ඒක ආපහු තිබුණු තත්ත්වයට පත් කරගන්න බෑ. ගොඩක් වෙලාවට හැබැයි දැන් නම් කියන අක්මා කොටස් බද්ධ කිරීම වගේ ඒ වගේ දේවල් කරනවා. ඒ වගේ සර්ජරිස් වලට ගිහිල්ලා රිකවර් කරගන්නවා ඇති. අපි ALT, AST, ALP කියන liver එකෙන් එන්සයිම් කරන ප්‍රධාන එන්සයිම් තුනක් කතා කරා. ඊළඟට liver function test එකේ ඊළඟ පැරාමීටර් එක. ඒ වගේම liver එකෙන් ප්‍රොඩියුස් කරන තව එන්සයිම් එකක් තමයි gamma GT කියන්නේ. ඒකත් අර විදිහටම අක්මාවේ නිෂ්පාදනය කරන එන්සයිම් එකක්. ඒ වගේම ඒකත් liver cell damage එක. අක්මා සෙල් මොකක් හරි හේතුවකින් සිරෝසිස් හරි හෙපටයිටිස් හරි ෆැටි ලිවර් ඩිසීස් වල ගොඩක් එහා ස්ටේජ් එකකදී හරි මොකක් හරි ක්‍රමයකින් අක්මා සෛල ඩැමේජ් වුණාම අපේ බ්ලඩ් වලට එකතු වෙලා සාමාන්‍ය තියෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් liver function test එකේ පෙන්නනවා. gamma GT. ඒතර මේක ගැන කියනවා නම් මේක මේ gamma GT කියන එන්සයිම් එක ප්‍රධාන වශයෙන් ඇල්කොහොලික් ෆැටි ලිවර් වල තමයි වැඩි වෙන්නේ. එතකොට මං කිව්වේ මුලින් සමහර පැරාමීටර්ස් වල වැඩිවීමෙන් මේක අඳුර ගන්න පුළුවන්. ඒ වගේ gamma GT එක LT AST වැඩි වෙලා තිබ්බොත් මේක ඇල්කොහොලික් ෆැටි ලිවර් කියලා සාමාන්‍යයෙන් ඇල්කොහොලික් ෆැටි ලිවර් කියලා කියනවා. ඔව්. ඊළඟට අපි කතා කරන්නේ බිලිරුබින්. බිලිරුබින් කියලා තව පැරාමීටර් එකක්. liver function test එකක report එකක් ගත්තොත් අනිවාර්යෙන් බිලිරුබින් කියලා පැරාමීටර් එකක් තියෙනවා. එතකොට මේ බිලිරුබින් කියන්නේ රතු රුධිර සෛල තියෙන රතු රුධිර සෛල සාමාන්‍යයෙන් අපි දන්නවා රතු රුධිර සෛලයකට ආයුෂ තියෙන්නේ දින 120ක් විතර. ඊට පස්සේ ඒවා බිඳෙනවා. මේ අලුත් සෛල හැදෙනවා බෝන් මැරෝ වල අරවා බිඳිලා යනවා. රතු රුධිර සෛල බිඳ වැටීමේදී ඇතිවන ජලයේ අද්‍රාව්‍ය වර්ණකයක් තමයි බිලිරුබින් කියන්නේ. ඉතින් අපිට මේ මොනවද බිලිරුබින් කියන්නේ දැනගන්න ඕනේ. මම මේ කිව්වේ අර මොනවද දන්නේ කොහෙන් එන එකක්ද එහෙම කියලා අපිට ප්‍රශ්නයක් එනවානේ. ඒතර බිලිරුබින් කියන්නේ මේ සාමාන්‍ය අපි රතු රුධිර සෛල බිඳ වැටීමේදී ඇතිවන ජලයේ අද්‍රාව්‍ය දෙයක්. ඒතර මේක liver එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? liver එකෙන් තමයි මේ ජලයේ අද්‍රාව්‍ය නම් අපේ ඇඟෙන් බැහැර කරන්න බෑනේ. ජලයේ අද්‍රාව්‍යයිනේ මේක. එතකොට මේක අපේ ඇඟෙන් බැහැර කරන්න අනිවාර්යෙන් මේක ජලයේ ද්‍රාව්‍ය වෙන්න ඕනේ. කන්වර්ට් කරනවා. අන්න හරි. liver එකෙන් තමයි මේ ජලයේ අද්‍රාව්‍ය බිලිරුබින් ජලයේ ද්‍රාව්‍ය බවට පත් කරන්නේ. ඒතර liver එක හරහා මේ බිලිරුබින් යනවා. මේ බිලිරුබින් හැම අංශුවම liver එක හරහා යනවා. ඒතර liver එකේ මොකක් හරි කේස් එකක් නම් මොකක් හරි liver cell damage එකක් නම් liver එකේ function එක හරියට වෙන්නේ නැත්නම් මේ බිලිරුබින් වල වැඩි අඩුවීම් වෙන්න පුළුවන්. ඔව් බිලිරුබින් වර්ග තුනක් තියෙනවා එතකොට. direct bilirubin, indirect bilirubin සහ total bilirubin කියලා. ඒතර මේ liver function test එකේ වර්ග තුනම තියෙනවා. ඇත්තටම අපි මේ MLT ල විදිහට අපි බලන්නේ total එකයි direct එකයි විතරයි. අනිත් එක කැල්කියුලේට් කරන්න ඉතින් ටෝටල් එකෙන් ඔව් අඩු කරාමනේ ඔව් ඒ ඩිෆරන්ස් එක තමයි අනිත් එක ගන්නෙ කොහොම හරි මේ බිලිරුබින් වර්ග පැරාමීටර් එක තුනක් තියෙනවා ඒවයි වෙනස් වීමනොත් අපිට liver cell damage එකක් නැත්නම් liver function එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අඳුර ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරන fatty liver අක්මාවේ මේදේ කියන රෝගයේදී බිලිරුබින් වැඩි වෙන්නේ කොහොමද කිව්වොත් අතරම fatty liver එහා ස්ටේජ් එකකදී. ඒ කියන්නේ බිලිරුබින් වල වෙනසක් වෙන්නේ fatty liver තත්ත්වයේ stage 3 stage 4 වලට වගේ ගියාම. හරි. ඒ නිසා අර fatty liver stage 1 2 වලදී ලොකුවට බිලිරුබින් වල වෙනසක් වෙන්නේ නැහැ. බිලිරුබින් වල වෙනසක් වෙන්න හේතුව fatty liver විතරක් නෙවෙයි. තව එක තත්ත්ව තියෙනවා. හැබැයි fatty liver නිසා බිලිරුබින් වලට අගේ වෙනස් වෙලා නම් එතකොට fatty liver stage 3 or 4 වලට ගිහිල්ලා. එතකොට අපි හිතලා liver test එකක් කරා ගියමුකෝ. ඒ වුණාට දැන් ওই පැරාමීටර්ස් රෙෆරන්ස් රේන්ජ් එකෙන් වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ව හම්බෙන එක තමයි කරන්න ඕනේ නේද? කරන්න ඕනේ. ඔව් අපි මේ කතා කරාට අපි කතා කරාට ඇත්තටම මේකෙන් 125ක් විතරයි අපිට තීරණය කරන්න පුළුවන්. ALT AST වෙලාට. තව මේ පේෂන්ට්ගේ ක්ලිනිකල් කන්ඩිෂන් එයාකට මොනවා හරි පේන් එකක් තියෙනවද? එයාගේ සිම්ප්ටම්ස් බලනවා. ඊට පස්සේ එයා කන බොන විදිය කතා කරනවා. පේෂන්ට් කෙනෙක්ව ඩයග්නෝස් කරගන්නේ ලැබ් රිපෝට් මතම නෙවෙයිනේ. ලැබ් රිපෝට් මත ඩිපෙන්ඩ් වෙනවා. හැබැයි ඊට අමතරව පේෂන්ට්ගේ මේ ක්ලිනිකල් කන්ඩිෂන් බලනවානේ. ජෙනටික් බලනවා අම්මලාගේ තාත්තලාට තියෙනවද? ඒ හැම එකක්ම අරගෙන තමයි අනික මීට අමතරව තව රිපෝට් තව මේ ඊට අමතරව sugar මං කිව්වනේ සපෝටිව් ටෙස්ට් තියෙනවා කියලා. sugar report ඒවා බලලා ඒ ඔක්කොගෙම තමයි fatty liver කියලා බලන්නේ.
ඇත්තටම ඉතින් අපිට highlight කරන්න ඕනේ උනේ මේ හරි ටෙස්ට් එක කරන්න පුළුවන් Tamanට මේ ඒ රේන්ජ් එකේ ඉන්නවා කියලා හැපි වෙන්න පුළුවන්. හැබැයි රේන්ජ් එකෙන් එළියේ නම් self diagnose කරන්න ඔව් හදන්න එපා. කෙලින්ම ડોක්ටර් ඔව් කෙනෙක්ව හම්බ වෙන්න. ඊළඟට liver function test එකේ තව පැරාමීටර්ස් තියෙනවා albumin total protein එහෙම කියලා. ඒවත් අක්මාවේ නිපදවන ප්‍රෝටීන. ඒවයි අඩු වැඩි වීම අක්මාවේ කැන්සර් එක එක හේතු නිසා වෙන්න පුළුවන්. හැබැයි liver fatty liver තත්වයේදී මේ albumin total protein කියන පැරාමීටර්ස් වල වෙනසක් වෙන්නේ නැහැ. අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒක liver function test එකේ තියෙන පැරාමීටර් එකක් නිසා තමයි මම කිව්වේ. හැබැයි ඒවයි අඩු වැඩි වීම නිසා වෙන රෝග ඩයග්නෝස් කරගන්න පුළුවන්. හරි. එතකොට කන්ක්ලූෂන් එකක් විදිහට කිව්වොත් සාමාන්‍යයෙන් ALT AST වැඩි නම් අපිට කියන්න පුළුවන් ඒක non alcoholic fatty liver රෝගී තත්වයක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා. හැබැයි ALT AST එක gamma GT වැඩි නම් අනිවාර්යෙන් මේක alcoholic fatty liver තත්වයක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඔව් දැන් අපි මේ liver function test එක ගැන ගොඩාක් දේවල් දැනගත්තා. Tamanට කොහොමද report එක බලන්නේ කොහොමද ඒකේ තියෙන දේවල් මොනවාද එන්සයිම ගැන. ડોක්ටර් channel කරලා දවස් 3ක් වගේ තියෙනවා නම් අපිට ඊට කලින් report එක අතට ආවහම ඒක කොහොමද කියවගන්නේ කියලා අපිට බලන එකත් ගොඩක් ලොකු දෙයක් නේ. මේ නැත්තම් අපි කාට හරි දාලා අහගන්නවා. එහෙමනේ අපි සාමාන්‍යයෙන් දැන් නවෝද කිව්වා වගේ නවෝදලට දාලා reports ගැන අහගන්නවා. දැන් මම වුණත් අර එහෙමනේ. එතකොට Tamanට බලා ගන්න එක හොඳයි. ඉතින් එහෙනම් දැන් අපි කතා කරමුද නවෝදා ටෙස්ට් එක කරන්න මොකක් හරි විශේෂ කියන්නේ සූදානම් වීමක් තියෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් blood report එකක් ඒ වගේ දෙයක් කරනවා fasting ඉඳලා එහෙමනේ කරන්නේ. එතකොට මේකටත් එහෙම මොකක් හරි සූදානමක් ඕනේ. නැහැ මම කලිනුත් කිව්වා මේ LFT report එක සාමාන්‍යයෙන් දවසේ ඕනම වෙලාවක කරන්න පුළුවන්. ඕනම වෙලාවක ගිහිල්ලා ලැබ් එකකට ගිහිල්ලා බ්ලඩ් දෙන්න පුළුවන්. ෆාස්ටිං ඉන්න ඒව මොකවත් ඕනේ නැහැ. ඒ වගේම දැන් මේ ඔය තමන් කෑම කාලාද ෆාස්ට් ඒවා බලපාන්නේ නැහැ ටෙස්ට් එකේ රිසල්ට් වලට. හරි නවද දැන් ඔයා කලිනුත් පොඩ්ඩක් ඒ ගැන මෙන්ෂන් කරා. දැන් fatty liver disease එකේ different stages තියෙනවා කියලා කිව්වනේ. එක එක stages පිට පොඩ්ඩක් ඒ stages මොනවද කියලා තාපහුව පොඩ්ඩක් සමරයිස් කරලා වගේ දුන්නා. ඔව් ඒකෙත් මේ fatty liver වල non alcoholic fatty liver වල තමයි මේ stages 1 2 3 4 කියලා බෙදන්නේ. අපි කතා කරන්නේ කොහොමද non alcoholic fatty liver නේ. ඒතර ඒකේ මම කලින් කිව්වා වගේ 1 2 reversible 3 4 reversible නෑ. එතකොට ආපහු ආයේ බෙහෙත් වලින් හරි කෑම් වලින් හරි control කරලා ආයේ reverse කරගන්න බැහැ stage 3 4ට ගියාම 3ට හරි 4ට හරි ගියාම. සමහර මේ ආටිකල් වල සමහර වීඩියෝ වල සමහර ડોක්ටර්ස් ලගේ ඔය කියන ඒවයි තියෙනවා stage 3 reversible කියලා. ඒක ඇත්තටම ඒ අර ස්ටේජ් එක බෙදෙන විදිය අනුව වෙන්නේ නැති. කොහොම හරි ස්ටේජ් 3 4 කියන්නේ රිවර්සිබල් නැති දෙකනේ. ඒතර හෙපටයිටිස් වගේ ඒ කියන්නේ liver function එක සම්පූර්ණයෙන්ම නැති වෙලා. කියන්නේ සම්පූර්ණයෙන්ම කියන්නේ 90ක් විතර නැති වුනහම තමයි liver මේ ස්ටේජ් 3 වලට 4 වලට යන්නේ. alcoholic fatty liver වල ස්ටේජ් 3 ස්ටේජ් 4 කියන්නේ අන්තිමට හෙපටයිටිස් වෙලා. හෙපටයිටිස් වෛරස් එක කියන්නේ ඇත්තටම හෙපටයිටිස් කිව්වම අපිට මතක් වෙන්නේ වෛරස් එක. ඒතර හෙපටයිටිස් කියන්නේ ඇත්තටම liver inflammation එක. liver එක ඒක වෛරස් එකක් නිසා ආවම තමයි හෙපටයිටිස් වෛරස් කියන්නේ. ඒතර හෙපටයිටිස්, liver cancer ඒ වගේ තත්ත්ව වලට උනත් යන්න පුළුවන් මේ ස්ටේජ් 3 4 වලට ගියාම. liver function test එකේ පැරාමීටර්ස් වලින් අඳුර ගන්න බෑ ඇත්තටම. ස්ටේජ් 3ද ස්ටේජ් 1ද හැබැයි ALT AST වල පොඩි ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ස්ටේජ් 1 කියලා තමයි ගන්න. non alcoholic fatty liver ඒ වගේම ස්ටේජ් එක කන්ෆර්ම් කරන්න අනිවාර්යෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන්න. ඒ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් පෙන්නනවා liver cells කොච්චර damage වෙලාද ඒ මුළු liver එකෙන්ම කොච්චර percentage එක damage වෙලාද කියලා අඳුනගෙන තමයි ස්ටේජ් එක decide කරන්නේ ડોක්ටර්ස්ලා. දැන් එහෙනම් නවෝද අපි ස්ටේජස් ටික ගැන කතා කරා. එතකොට මොන ස්ටේජ් වලද රිවර්සිබල් වෙන්නේ? එතකොට ඒ සම්බන්ධව අපි කතා කරා. එතකොට ඕක සම්බන්ධ දැන් ඔයා මේ අන්තිමටම කිව්වා මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් තමයි ගොඩක් වෙලාවට ස්ටේජස් ගැන බලන්නේ කියලා. ඒ වගේ දැන් අපිට ෆැටි ලිවර් රෝගෙදි බලන්න තියෙන තව ටෙස්ට් වර්ග තියෙනවද මොනවා හරි තව? ඔව් ඊට අමතරව තියෙනවා ලිපිඩ් ප්‍රොෆයිල්, sugar test දැන් සාමාන්‍යයෙන් අවුරුදු 50 වගේ පෙන්නහම ඉතින් ගොඩක් වෙලාවට යන්නේ ඊට කලින් බලන්න ඕන. මං කියන්නේ liver fatty liver තත්ත්වය ඇති වෙන්න ඒ වගේ කට්ටිය ඒ කියන්නේ ඒ වගේ වයස් කාණ්ඩවල කට්ටිය යන්නේ ওই ටෙස්ට් එක කරන් liver function test. සම්භාවිතාව වැඩි ඒගොල්ලන්ට නේ. ඔව්. ඒතර ඒ liver function test එකත් එක්ක supportive test විදිහට lipid profile ඔය fasting blood sugar නැත්නම් HbA1c ඒ ඔක්කොම sugar test ඒ වගේ එකකුත් ඒ වගේ ඒවත් කරනවා.
එතකොට ඒ වගේ වයින්ොත් සුගර් වැඩි නම් එතකොට වෙන මොකක් හරි ඩයබටිස්ද බලනවා ඊළඟට තව තියෙනවා ඉන්සියුලින් රෙසිස්ටන්සි කියලා ටෙස්ට් එකක් ඒවා බලන්න පුළුවන් ඒ වගේ තව ගොඩක් ටෙස්ට් වර්ග තියෙනවා. අපි අද මේ කතා කරේ ගොඩක්ම පහසුවෙන්ම කරගන්න පුළුවන් බේසික්ම ෆැටි ලිවර් තත්ත්වය අඳුර ගන්න පුළුවන් ටෙස්ට් එක. කියන්නේ ඒ කියන්නේ ලිවර් ෆන්ක්ෂන් ටෙස්ට් එක ගැන. හරි. ඇත්තටම මේ මං හිතනවා අපිට ඒ ලිවර් ෆන්ක්ෂන් ටෙස්ට් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ ওই ටෙස්ට් එක ගැන කිසිම දෙයක්. එතකොට දැන් ඔය ඕවනේ අපි මෙඩිකල් ටෙස්ට් කියන්නේ. අපි අන්තිමට කතා කරන්න හිතුවා දැන් හරි ෆැටි ලිවර් ඩිසීස් එක තියෙන කෙනෙක් හරි. ස්ටේජ් 1 2 වගේ රිවර්සිබල් ස්ටේජ් එකේ තියෙන කෙනෙක් හරි. එහෙම අවදානමක් තියෙන කෙනෙක් හරි. ඇත්තටම මම නම් පර්සනලි හිතන්නේ ඕන කෙනෙක් එකට අවදානමක් තියෙනවා. මොකද අපේ ආහාර රටාවත් එක්කනේ ඒක මෙව වෙන්නේ. එතකොට ඒ රෝගේ වළක්ව ගන්න මොනවද කරන්න පුළුවන් දේවල් කියලා අපි බ්‍රීෆ්ලි කතා කරමු කියලා මට. ෆැටි ලිවර් හැදුනොත් ස්ටේජ් 1 2 වලදී තමයි අපිට ආයි රිවර්සිබල් නැත්නම් සාමාන්‍ය තත්ත්වයට එන්න පුළුවන් වෙන්නේ. එතකොට කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම සීනි නවත්තන්න කියලා කියන්නේ. ඇත්තට මේ ડોක්ටර්ස්ලා කියන දේවල් මම කියන්නේ මම ආටිකල් වලින් හොයාගත්ත ඒවා සම්පූර්ණයෙන්ම සීනි කන එක නවත්තන්න. ඒ වගේම ඇල්කොහොල් ගන්න එක නවත්තන්න. මොකද ඇල්කොහොලික් ෆැටි ලිවර් වෙන්නත් පුළුවන් නේ. එතකොට ඇල්කොහොල් ගන්න එක නවත්තන්න. ඒ නැතත් එනකත් ලිවර් ඩැමේජ් එක වැඩි වෙනවනේ නේ. ඔව් අන්න හරි. ඇල්කොහොලික් ෆැටි ලිවර් නොවුනත් ලිවර් සෙල් ඩැමේජ් එක වැඩි වෙනවනේ. කොහොම හරි ගත්තාම කාබෝහයිඩ්‍රේට් ගත්තාම අන්තිමට ෆැට් විදියට තමයි ලිවර් එකේ තැන්පත් වෙන්නේ. එතකොට ලිවර් සෙල් ඩැමේජ් වෙන ප්‍රධාන හේතුව ඔය මේ කියන්නේ ඕවා තැන්පත් වෙලානේ. ඒ නිසා ඒවා සම්පූර්ණ කට් ඩවුන් කරන්න කියලා කියන්නේ. ඒ වගේම ඊළඟ එක මීල් ෆ්‍රීකවන්සි එක. මීල් ඒ කියන්නේ හැම වෙලේම කෑම ගන්න එක අඩු කරන්න. සාමාන්‍ය ප්‍රධාන රෙසිස්ටන්ස් එකක් අඩු වෙනවනේ එතකොටනේ. අඩු වෙනවනේ. ඔව් ඒක තමයි එතන මේක. ඔය ඉන්සියුලින් රෙසිස්ටන්සි එක ගැන ගොඩක් කතා කරනවා ෆැටි ලිවර් එක. මේ මොකද මේ ඉන්සියුලින් ප්‍රධාන හෝමෝන් එක මේ අපේ ග්ලූකෝස් කන්ට්‍රෝල් කරන. ඒතකොට ග්ලූකෝස් කන්ට්‍රෝල් කරන හෝමෝන් එකේ රෙසිස්ටන්සි එකක් තියෙනවා කියන්නේ මේ ග්ලූකෝස් කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. ඒතකොට ග්ලූකෝස් ෆැට් විදිහට මේ ස්ටෝර් වෙන්න පුළුවන් ෆැටි ලිවර් එක. ඒක තමයි ප්‍රධාන හේතුව ෆැටි ලිවර් ඇති වෙන්න. ඒතර මීල් ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා. ඒ වගේම තව එකක් කියනවා සාමාන්‍යයෙන් තමන්ගේ බොඩි weight එකෙන් 10%ක් අඩු කරගන්න කියනවා. ඒකෙන් ෆැටි ලිවර් මේ රිකවර් වෙනවා කියලා. ඒ කියන්නේ ස්ටේජ් 1 වල හරි 2 වල හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඒක රිවර්ස් වෙනවා කියලා කියනවා. බොඩි weight එකෙන් 10%ක් අඩු කරගන්න කියලා. ඒ වගේම තව කියනවා මේ රිසර්ච් ආටිකල් වලින් black coffee බොන්න කියලා. black coffee daily බොන්න කියලා කියනවා. ඒ වගේම ඔය සමහර මේ ෆැට් මෙටබොලිසම් වල ඒ කියන්නේ දැන් මෙතන ෆැට් තැන්පත් වෙලා තියෙන ටික අපි අයින් කරලානේ යවන්න ඕනේ. ඒතර ෆැට් මෙටබොලිසම් කියන්නේ ෆැට් පරිවෘත්තීය වෙන ආහාර ගන්න කියලා කියනවා. ඒකට උදාහරණ විදිහට බීට්රූට් ඊළඟට මේ ගෝවා බිත්තර ඒ වගේ මේ වට්ටක්කා ඇට ඒ වගේ ආහාර ගන්න කියලා තමයි කියන්නේ. මේ ෆැටි ලිවර් කියන්නේ ෆැට් මෙටබොලිසම් එක වැඩි කරන. ෆැට් වල පරිවෘත්තිය වැඩි කරන. ඒතර ෆැට් දිය වෙනවා වගේ එකක් තමයි ඒ ආහාර වලින් වෙන්නේ. ඒවයි තියෙන කෙමිකල්ස් එක රියැක්ට් කරලා. ඒ ටික තමයි සාමාන්‍ය ස්ටේජ් 1 හරි 2 වල තියෙනවා නම් ඒක රිවර්ස් කරන්න ඕනේ දේවල්. ඒ වගේම ඉතින් සාමාන්‍ය ෆැටි ලිවර් තත්ත්වයේ ස්ටේජ් 1 වලටවත් එන්නේ නැති වෙන්න තමන් ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් සුගර් කන්ට්‍රෝල් එකක් අනුව ගන්න ඕන. ඒ වගේම අනිත් කාබෝහයිඩ්‍රේට් වර්ග ෆ්‍රක්ටෝස් ඒ වගේ ඒවත් පුළුවන් තරම් අඩු කරන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම කෑම කන්ට්‍රෝල් කරලා තමයි ඔය ලෙඩේ කන්ට්‍රෝල් කරගන්න. ඔව් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. මම හෙල්ත් ඇඩ්වයිස් දෙන්න යන්නේ නැහැ මෙතන කොහොමද මොකද මම මේ ෆීල්ඩ් එකේ නෙමෙයි හින්දා. ඒ වුණාට ඔයගලන්ට හොයලා බලන්න පුළුවන්. non alcoholic fatty liver disease ඒ වගේම heart attack එහෙම නැත්නම් ඒ කියන්නේ ස්ට්‍රෝක් ඒ වගේ හැම ලෙඩක්ම ඒ කියන්නේ ඔය තෙල් ඇඟේ තැම්පත් වෙලා හැදෙන හැම ලෙඩක්ම හැදෙන්නේ සුගර් නිසා පිටි නිසා කම්නම් බත් නිසා. එතකොට ඒක නිසා පොඩ්ඩක් ඔයගලන් හොයලා බලන්න කොච්චර වැදගත්ද තමන් කන ප්‍රමාණය වගේම කෑම කන වෙලාවල් තමන් නිදා ගන්න කලින් කොච්චර කලින් කෑම කන්න ඕනද කියලා හොඳට රිසර්ච් කරලා තියෙනවා. ඒවා ඉතින් හෙල්ත් ප්‍රොෆෙෂනල්ස්ලා කියන දේවල් ඇති මේ එතකොට ඒවා හොයලා බලන්න. ඊට අමතරව තව මේන්ම දෙයක් මම හිතන්නේ නවතර මග ඇරුණා එක්සර්සයිස්.
ඔව් ඇත්තටම මේ අරකට මේ වැදගත් දෙයක් ඔය මම කියෙව්වා මේක හොයත් හවස 7න් පස්සේ කාබ්ස් හ්ම්. ගන්න එපා කියලා කියන්නේ. ඉතින් අපි අද කතා කරේ ෆැටි liver disease එක විශේෂයෙන් non alcoholic fatty liver අඳුන ගන්න කරන ප්‍රධාන blood test එක basic blood test එක liver function test එක ගැන. මේ එපිසෝඩ් එකෙන් නවද කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙන්නේ ටෙස්ට් එක ගැන කියන්න සහ මෙහෙම ලෙඩක් තියෙනවා කියලා පොඩ්ඩක් තව එක්කෙනෙක් දෙන්නෙක් හරි දැනගන්න එක වටින නිසා ඒක නිසායි අපි කතා කරේ. අදත් අපේ සනිතින් රස කතාවත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අපි ඊගාව සතියේත් අලුත් කතාවක් අරගෙන ගොඩක් වෙලාවට එඩියුකේෂන් රිලේටඩ් ටොපික් එකක් අරගෙන ඔයගලන්ව හම්බෙන්න එනවා. එහෙනම් ගිහින් එන්න. බයි. bye බයි